කවුද බලන්න අද මාත් එක්ක උදේ ඉඳලා මේ වීඩියෝ එකේ ඉන්නේ කියලා. ඔව් අපේ අක්කා. අද අපි යනවා මනෝ බේක් හවුස් එකට. මගේ ෆස්ට් වීඩියෝ එකේ මං කිව්වා ඔයාලට වීඩියෝ එකක් ගේනවා කියලා. ඉතින් ඒකත් එක්ක මේකේ ස්ටාර්ට් එක ගත්තා. හරිද? මුලින්ම ගියා මනෝ බේක් හවුස් එකට. අදත් ඉතින් එදා වගේම පොලිම බට් අපි ඉස්සරහට ගිහිල්ලා හැබැයි වාසනාවට තිබ්බ හරිද ස්මෝක් චිකන් රෝල් එක 190 and also තව එකක් තියෙනවා මං ආසේ ඒක තමයි චීස් චිකන් සෑන්ඩ්විච් එක. බට් අද ගත්තේ ස්මෝක් චිකන් රෝල් එක විතරයි. and මේකේ කේක් ෆ්ලේවර්ස් ගොඩාක් තියෙනවා. යාළුවනේ ඔයාලා try කරලා බලන්න highly recommended. දැන් ඔයාලා හිතන්නේ බා හරිද මට මේ ස්මෝක් චිකන් රෝල් එක විතරක් උදේට බඩට ඇති කියලා. no 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 ඒක කෑම කවුද බඩ පිරෙන්නේ? මං උදේට තේ බීලා පැණි කජු දොද්දොල් මස්කට් කාලා බතුත් කාලා තමයි යාළුවනේ ඕක කන්නේ. බට අපේ අක්කා නම් හිස් බඩගින්න ඉන්නේ. එයා මුදේට මුකුත් කෑවේ නැහැ. ඊට පස්සේ මිල්ක් පැකට් එකක් බීලා අපි මනෝ බේක් එකෙන් එළියට ආවා. දැන් යාළුවනේ මේ කාලා ඉන්නේ හරිද? බඩ කරෙන කාලා දැන් යනවා අපි. ඊළඟට කරගන්න තියෙන්නේ ප්‍රසාදෙකට නේ හැකේ. ප්‍රසාදෙගේ පොඩි වැඩක් තියෙනවා. ඒකට යන තමයි ඉන්නේ. හරිද? ඔන්න ඉතින් ඊට පස්සේ අපි ප්‍රසාදෙකට ආවා. එන්ට්‍රන්ස් එක ෆ්ලවර්ස් වලින් තියෙනවා යාළුවනේ. අපේ අක්කා නම් ආවා. ඊට පස්සේ යා දුවගෙන කොහෙද ගියා? මම දුවගෙන ටොයි සෙක්ෂන් එකට ගියා. දන්නවනේ ඉතින් ටොයි සෙක්ෂන් එකට ගියපු ගමන් මගේ ඉනර් චයිල්ඩ්හුඩ් එළියට ආවා. මට එතනින් එන්න බැරි වුණා. ඊට පස්සේ යාළුවනේ මං ආසම තැන තමයි මෙන්න මෙතන. මේ ටෙඩීස්ලා ඉන්න තැනට මම මාරම ආසයි. මට එතන ගියම කඩවලට ගන්න බෑ මාව. ඒ ඔක්ටපස් නම් ෂෝක් හැබැයි එයාගෙන් පස්සේ මෙන්න මේ දලමු පැටියා හිටියා. එයාවත් බල්ලා ඊට පස්සේ තියෙන ඔක්කොම ටික අලලා තමයි ආවේ. ආවේ ආර්මික්ට මේ ගිෆ්ට් එකක් ගන්න. උනේ මොකද්ද? උනේ මෙන්න මේ තියෙන දේවල් ගන්න. මේ දැක්කම තියෙන උත්තරම අරන් ගාසේ ඉනර් චයිල්ඩ්හුඩ් එළියට එනවා. මන්නම් කියන්නේ අපි වගේ මිනිස්සු හරි අමාරුයි කඩවල ලියාම අරගන්න. ඇයි අවශ්‍ය දේවල් නෙමෙයිනේ ගන්නෙ. ඊට පස්සේ මෙන්න මේ පර්ෆියුම් එක. මේක යාළුවනේ මාර සුවඳයි. හරිද? ඒ ගෙදර එනකොට ඒ සුවඳ තිබ්බා. හැබැයි ඔන්න බලන්න ප්‍රයිස් එක 11500යි. අම්මට ඉතිරි 12ට වයින් එකක් ගැහුවා වගේනේ. එච්චර ගන්න වත්කම් නැහැ. ඒ දෙයක් කරගන්න පුළුවන් බැරි නම්. පුළුවන් නම් ඉතින් මොනවා කරගන්න බැරිද? ඊට පස්සේ අපි නෙක්ලස් එකක් බලන්න ගියා. හරිද? ඊට පස්සේ අනේ මට මේ දම්බැල් දාපු නෙක්ලස් එක. ඔයාලා කොහොම හිතන්නේ කොහොමද ඒක බෙල්ලේ දාගෙන ඉන්නේ? කන් දෙකේ මේ සමාව දානවා ඒක ඇත්ත. මට කොහොමද මං අහන්නේ? මට ඒක හරියම ටිකක් ඒකින්ද මට හිතුණා මේ වීඩියෝ එකට ඒක දාන්න. ඇත්තටම යනුනේ ට්‍රැක් පැනලා මම මේ වීඩියෝ එක දෙවෙනි පාට බලලා තමයි තීරණය ඔය මම මේ වගේ හැසිරලා තියෙනවා කියලා. මෙයා හැමදාම මට මොල්ල දිනන හැමදාම මාව මොන වෙලක් රස්තියදු කරන්නේ මෙයා තමයි හැමදාම මාව රස්තියදු කරන්නේ උදාම කොට්ටාට එයා ගැන ඉතින් 아무තු එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ නේ මම වීඩියෝ එකේ ඔක්කොම කිව්වනේ. ඊට පස්සේ අපි ගියා අපේ අක්කර සැන්ස් දෙකක් බලන්න. එතනදී ඉතින් මට මේ බූ යාළුවා හම්බුණා. මෙයාත් එක්ක ටිකක් වෙලා ඉඳලා අනේ යාළුවනේ හෙඩි සෙක්ෂන් එකට ආපහු මං ගිහලා ආපහු මට පිස්සු ඇදුනේ. එතනින් මාව ගන්න ටිකක් අමාරුණා. ඊට පස්සේ අපි සිට් එකට ආවා. කැන්ටින් එකේ ඉන්නකොට අපිට මෙන්න මේ චූටි යාළුවා හම්බුණා. එහෙනම් යාළුවනේ කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.